Subtle art of not giving a F. මේක ඇත්තටම මගේ ලයිෆ් එකේ මං හිතන විදිහේ ගොඩාක් වෙනස් කරපු පොතක්. මං ගොඩාක් විශ්වාස කරපු දේවල් මෙතනින් බොරු කියලා ඔප්පුණා මේ පොත ඉවර පස්සේ. ඒ වගේ ගොඩක් දේවල් වුණා. ඉතින් කෙටියෙන් කතා කරමු මොනවද තියෙන්නේ. ඔය සල්ලි පස්සේ දුවනවා කියන්නේ වට අර සුරංගන කතා නෙමෙයි. ලයිෆ් එකේ ඇත්ත කතාව මේවා. ඔයා කොච්චර හයියෙන් දිවත් වැඩක් නැහැ. මං මේ සබ්ජෙක්ට් එක තෝරගන්න මම පොත සතුටු හා කියන්නේ හැමදාම මේ ඇත්තටම තියෙන දුක. අන්තිර බරද්දී යාර සල්ලි නැති කියලා. ඒක හිතක් පපුවක් නැතුව එයා කියනවා. ඔය 1945 මෙහෙම සිද්ධියක් වෙනවා. Hi. ඉතින් ඔයා මේ channel එකට නම් hi මම CPO. අපි මේ channel එක කතා කරනවා වගේ life එක level up කරගන්න අවශ්‍ය දේවල් හැමදේම. ඉතින් life එක ගැන හොයාගෙන යන ගමනේදී මට හම්බෙච්ච පොතක් තමයි මෙන්න මේක. මේක ලියන්නේ මාක් මැන්සන්. ඒ book fair එකෙන් මේක ගත්තේ. අර කියවට ගත්තට පස්සේ මට හම්බුණා ගොඩාක් දේවල්. ඉතින් අපි බලාගෙන යන්න කොහොමද තියෙන්නේ කියලා. මේ පොතේ තියෙන chapters 9යි. මේ chapters 9න් එක එක පැති පෙන්වනවා අපේ life එකේ. අපි නොහිතන පැති ගොඩක්. මේක මුලින්ම කියනවා අපේ life එකේ purpose එක මොකද්ද? අපි ගොඩක් වෙලාවට අපේ සාර්ථකත්වයේ success එක හොයාගෙන යනවා නේද? ඉතින් මෙන්න මෙතනදී අතර අපි ගොඩාක් දේවල් කැප කරනවා. සමහර වෙලාවට කට්ටිය අතරමං එනවා. මොකක්ද හිතා ගන්න බැරුව කට්ටිය කන්ෆියුස් වෙන අවස්ථා තියෙනවා. ඇත්තටම සක්සස් කියන එක ඇත්තටම හරි කන්ෆියුසින් තැනක්. ඇත්තටම සක්සස් කියන හොඳ එක්ස්පීරියන්ස් යන නේද? හොඳ දෙයක්. හැබැයි ඒක පර්සියු කරා. ඒ කියන්නේ ඒක හබාගෙන යන ගමනම ඇත්තටම නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් කියලා මෙයා කියනවා. බලන්න අපි කොච්චර පාඩම් කරනවද එපා වෙයි. අපේ සක්සස් එකට යන්න. මතක් කරන්න. දැන් හිතන්න කෙනෙක්ට ඕන වෛද්‍යවරයෙක් වෙන්න. හරිම ලොකු ගෝල් එකක්, හොඳ උතුම් ගෝල් එකක්. හැබැයි ඒ වෙනුවෙන් එයා ගොඩාක් දුක් විඳින්න ඕන. පාඩම් කරන්න ඕන, නිදිමරාගෙන ප්‍රොජෙක්ට් කරන්න ඕන. එහෙම තමයි. අපි ලයිෆ් එකේ ඕනම අවස්ථාවක පොසිටිව් දෙයක් පස්සේ දුවන කාලෙක ඇත්තටම ඒ ප්‍රොසෙස් එක ඇත්තටම itself negative experience එක. එයා එහෙම කියනවා. ඇත්ත නේද? පොඩ්ඩක් හිතලා බලන්න. අන්න ඒ වගේ අපි ආයෙ ප්‍රශ්න කරන්න දේවල් ගොඩක් මෙන්න මේ පොතේ කියනවා. මෙතනදී කියන්නේ ඔයා දෙයක් පර්සියු කරගෙන යනවා කියන්නේ ඔයාට ඒක ලැක්. ඒ කියන්නේ ඔයාට ඒකේ අඩුවක් තියෙනවා. ඔයා සල්ලි පස්සේ දුවනවා කියන්නේ ඔයාට සල්ලි වල අඩුවක් තියෙනවා නේද? ඒ වගේම ඔයා ගොඩාක් try කරනවා අනිත් අයගේ attention එක ගන්න. ඔයා ගොඩාක් ආදරේ ඉල්ලන කෙනෙක්. So එතනින් පේනවා ඔයාට ඒක ලැක්. ඔයාගේ life එකේ අඩුයි කියලා. කොහොම හරි මෙයා මෙතනින් කියන්නේ ඇත්තටම අපි life එකේ හොයාගෙන යන purpose වල ඇත්තටම suffering එකක් තියෙනවා. ඒක නැති කරන්න බෑ කොහොමද? අන්න එහෙමයි තියෙන්නේ. හැබැයි ඔයාට ඒක තේරුම් අරන් හිටියොත් ඔයාට පුළුවන් life එක අවුලක් නැතුව ගත කරන්න. මේ මගේ කියවීම. හරිද? මේක සමහර කට්ටිය කියවද්දි මේක පේන්න පුළුවන් වෙනස් කියවීමක්. මේ මම කියන්නේ මගේ කියවීම. දැන් තව එක සරලව කියන්න මම තේරුම් ගන්න පුළුවන් ඉතින්. ඔන්න පොඩි ළමයෙක් කියන පොන්චි බට්ටේ. හරිද? සානේ එකේ පන්ති දෙකේ පන්ති කෙනෙක්. හරිද? මොකද දැන් මෙයාට ඕන අයිස්ක්‍රීම් එකක් කන්න. හරි මෙයාට ඇහෙනවා ඈතින් සද්දෙකුත් එනවා අයිස්ක්‍රීම් අර දිගුණට කරත් එනවා. දැන් මේකට මෙයා කරන්න ඕන සල්ලි නෑනේ මෙයා ගාව. මෙයා අම්මට කියලා කතා කරනවා අම්මේ මේ මට අයිස්ක්‍රීම් එකක් ඕන. මෙයා හරි බලෙන් ඇදගෙන යන්න ඕන නේද? මේ ප්‍රොසෙස් එකේදී ඇත්තටම අම්මා සමහරට බයින්න පුළුවන් නේද? එහෙන කට්ටක් කන්න ඕන නේද? ඇදගෙන යන්න ඕන මෙයාව. ගිහලා කොහොම හරි අන්තිමට මෙයා ගිහිල්ලා අයිස්ක්‍රීම් කරත් එක්ක කොහමරි කට්ටක් කාලා නවත්තගෙන ඔන්න ගන්න අයිස්ක්‍රීම් එක. ඒ ප්‍රොසෙස් එක හරි හැපිනස් එක ආවා. හැබැයි මේ ප්‍රොසෙස් එක බලන්න හරි නෙගටිව් එක්ස්පීරියන්ස් යන්නේ සමහර වෙලාවට. බලන්න මේ පුංචි කොල්ලා දිහා බලන්න මෙන්න මෙයාට ඇත්තටම ගෙදර ඇත්තටම පයිරාට නැති වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ යාට මේ ඩෝපමින් රෂ් කියන දෙයක් ඇත්තටම ගෙදර නැති වෙන්න පුළුවන්. ඒ නිසා තීරණය කරනවා මං අම්මට කරදර කරලා කොහොම හරි අයිස්ක්‍රීම් එකක් ගත්තොත් මං සතුටින් ඉඳී කියලා හිතනවා. දැක්කද? කුමාරී මේ නෙගටිව් ප්‍රොසෙස් එක හරහා ගිහිල්ලා තමයි අන්තිමට ආයේ පොසිටිව් එක්ස්පීරියන්ස් එක ගන්න. සමහර වෙලාවට ඇත්තටම යාට වෙන දෙයකින් සැටිස්ෆයි වෙන්න තිබ්බා. එයා හිතුවොත් නේද? කොහොම හරි ඔන්න ඔහොමයි. කෙටියෙන් මේක කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් මෙයා අදහස් කරන්නේ. ඒ වගේම මේ පොත කියවන් යද්දි මට තේරුම් ගියපු තව දෙයක් තමයි ගොඩක් අය වරි වෙලා ඉන්නවා සමාජයේ අනිත් අය වගේ මෙහෙම හිතයිද කියලා නේද? මං හරියට පාඩම් කරේ නැත්නම් කට්ටිය මොනවා හිතයිද? මං මෙච්චර පඩියක් කියන ජොබ් එකකට ගියේ නැත්නම් සමාජය මං ගැන කොච්චර හිතයිද? අනිත් අය හිතන අය ගැන වරි වෙනව නෙමෙයි. ඔයාට ඊට වඩා වරි වෙන දෙයක් නැති එකයි ප්‍රශ්නේ. දැක්කද? අනිත් අයගේ ඔපිනියන් එකට වඩා හිතන්න දෙයක් ඔයාගාව නැහැ. ඔයාට අනිත් දෙයට වඩා වරි වෙන්න දෙයක් නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඇත්ත ප්‍රශ්නේ. ඔයාට ඊට වඩා දෙයක් තියෙනවා ફોකස් කරන්න. මම මගේ සතුට ගැන හිතන්න ඕන. මගේ ගෝල් එකක් තියෙනවා මම මේ දවස් මෙහෙම එක්ස්පීරියන්ස් ගන්නවා. අන්න ඒකට වඩා ફોකස් කරන්න තියෙනවා නම් වෙන වටින දෙයකට. අන්න එතනයි සොලූෂන් එක. අන්න එහෙම දෙයක් තමයි මේ පොතේ එක chapter එකකින් මෙයාලා කියන්නේ. first chapter skip එක. ගොඩක් අය අමතක කරලා තියෙනවා එයාට සල්ලි නැතුව නැත්තම් ගොඩක් සල්ලි අඩුවේ වේදන් කරලා පාව ගොඩක් දේවල් එයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ජීවිතේ සතුටින් ඉන්න ඇත්තට සල්ලි ගොඩාක් ඕන නැහැ. ඔයාගෙන පොඩ්ඩක් බලන්න. ඔයාට ගොඩාක් දේවල් මේ වෙද්දි තියෙනවා. මොකද සමහර ඉන්න බලන්න ඔයාට හුස්ම ගන්න තියෙන ෆ්‍රී නේද? නොමිලේ හුස්ම ගන්න පුළුවන්. හැබැයි සමහර වෙන්න එයාට අසනීප වෙලා එයාලා මැෂින් එකකින් තමයි හුස්ම ගන්න. සෝ එයාට පේ කරන්න වෙනවා මැෂින් එකට හුස්ම ගන්න. එහෙම කට්ටියක් ඉන්නවා. ඒ වගේම බලන්න සමහර ඉන්නවා මං පැහිරා වැඩි කන්නේ මට වැඩි සල්ලි ඕනෙත් නැහැ. මොකද අපිට ඇඟට හොඳක් නැහැ පැහිරා කියලා එයාලා සතුටින් ඉන්නවා. බලන්න ඔයාගේ ලයිෆ් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාට සතුටු වෙන්න දේවල්. හැබැයි අපි ගොඩක් වෙලාවට ඊට වඩා ફોකස් කරනවා මට නැති දෙයක් ගැන හිතාගෙන. ඒ නැති දේ ගැන හිතන්නේ නැතුව ફોකස් කරන්න වෙන වටින දෙයක් නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඔයාව තියෙනවා. ඔයා තාම දකින්නේ නැහැ ඒක.
ඉතින් ඔහොම අපි කියවගෙන යනකොට මෙන්න මේකේ තියෙනවා දෙවෙනි chapter එකේ තියෙනවා happiness problem. තවදයක් තමයි මෙන්න මේ පොත පුරාම එකකින් කතා තියෙන්නේ. කතන්දර stories තියෙන්නේ. කොහොමද මෙන්න මෙතනක් තියෙනවා මේකත් පටන් ගන්න එහෙම. අවුරුදු 2500 විතර කලින් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඇත්තටම කතාවේ තියෙන්නේ මේ සිදුහත් කුමාරයාගේ කතාව. බලන්න අපේ බුදුදහම කියන්නේ මොකද්ද? සතුට හා කියන්නේ හැමදාම අපේ ඇත්තටම තියෙන දුක. ඒකයි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ. කොහොම හරි මෙයා මේකෙත් ඒ concept එක දගුව පැත්තක් තියෙනවා. තවදත් තමයි මේ පොත කියද්දි වා සාමාන්‍ය අර හොඳ ලොකු ඊගෝ එකක් තියෙන කෙනෙක් නා චුට හම්බල් වෙයි බොහෝ දුරට මේකේ තියෙන දේවල් කියවලා බලද්දි ඔයාට ඩිසපොයින්ට්මන්ට් පැන්ඩා කෙනෙක් තියාගන්න මම කලින් එකක් කිව්වා මෙන්න මේ පැන්ඩා හරි කියුට් හරි ලස්සනයි පාඩු ඉන්නවා හැබැයි ඔයා මොකක් හරි වැරදි පැත්තට යනවා අල්ලගෙන ගහනවා කියලා බයිනවා තෝ වැරදි මෙන්න මේක කරන්නේ මේකට හිතක් පපුවක් නැතුව එයා කියනවා ඔයා ඩිසපොයින්ට් වෙන තරම් එයා කියනවා ඔයාගේ අඩුපාඩු ටික හැබැයි ඒක වටිනවා. මොකද ඔයාගේ සක්සස් එකට ඒක අත්‍යවශ්‍ය අනිවාර්යයි. මොකද ඔයා දන්නේ නැත්නම් ඔයාගේ අඩුපාඩු, ඔයාගේ නරක දේවල් ඔයා දන්නේ නැත්නම් ඔයා කවදාවත් ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඔන්න අපි ඔහොම කියවගෙන ඉද්දි අපිට හම් වෙනවා 4 වෙනි chapter එක. මේක කියනවා value of suffering. අපි මොන දෙයක් කරත් අපි සෆර් කරනවා. අපි හොඳට ඉගෙන ගත්තේ අපි සෆර් කරනවා නේද? අපි ඒ වගේම ලොකු ජයග්‍රහණයක් දක්වා යද්දී අපි සෆර් කරනවා ඇත්තටම. අපි ලොකු මහන්සියක් වෙන්න ඕන. ගොඩක් දේවල් කැප කරන්න ඕන. කතාවක් අහමුනේ. කතන්දරයක් අහන්න. හරිද? දෙවෙනි ලෝක යුද්ධේ කාලේ වෙච්ච සිද්ධියක්. අර මතකනේ ලොකු යුද්ධයක් ගියා. කුමාරි මෙන්න මෙතනදී අන්තිමටම යුද්ධ ගියේ ජපානයි ඇමරිකාවයි අතර යුද්ධ ගියා මතක තියෙන්නේ. පරමාණු බෝම්බ එහෙම සිද්ධිය ගියේ. ඔන්න ඔය කාලේ. 1944 හරිද සිද්ධිය පටන් ගන්න. ජපාන් ආමි එකේ ඉන්නවා හිරෝ ඔනාඩා කියලා කෙනෙක්. ලියුටිනර් කෙනෙක් කියා. පරි හොඳ යුද්ධවලම හොඳ කෙනෙක්. හරිද? ඊට පස්සේ 1945 මෙහෙම සිද්ධියක් වෙනවා. මෙයාලා එතකොට හිටියේ ලූබෑන් වල. ලූබෑන් කියන්නේ පිලිපීන් වල තියෙන පොඩි ටවුන් එකක් හරි වගේ පැත්ත. ඇමරිකන් හමුදායල හොඳ ලොකු ප්‍රහාරයක් දියත් කරනවා. ගොඩක් අය අහුනේ. ඒ වගේම සමහර යටත් වෙනවා. හිරෝ ඔනාඩා කුමාරි පැන ගන්නවා මෙන්න මෙතනින්. එයාගේ තව සගයෝ 3 දෙනෙක් විතරත් එක්ක තමයි පයින්න. කොහොමයි සිද්ධිය යන්නේ. කොහොමරි මෙයාලා කැලේ තමයි එතන ඉඳන් ජීවත් වෙන්නේ. ඔන්න ඔහොම යන අතරමඟදී යුද්ධය ඉවර වෙනවා. මතක ඇතිනේ හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ ගහලා එතනින් ලෝකෙම කම්පා වෙනවා. එතකොට යුද්ධය එතනින් පස්සේ යා නතර කරනවා. ඔය විදිහට කට්ටිය සාමගී උසුමක් ගහලා ජපාන් ආයෙත් ගොඩනගන්න පටන් ගන්නවා. දැන් ඉවරනේ යුද්ධේ. හැබැයි හීරෝ දන්නේ නැහැ මෙන්න මේක. කල් තිබ්බේ නැහැනේ ෆෝන්ස් එහෙම. ඩයල් එක දන්නේ නැහැ. එයා කැලේ ඉන්නේ. එයා හිතන්නේ තාම සටන් යනවා කියලා. දැන් යුද්ධය ඉවර වුණත් අර පැසිෆික් අයිලන්ඩ් තියෙන ජපාන් නවට තියෙන අයිලන්ඩ් තියෙන මේ දූපත්වල පිලිපීන් වල මේ තැන් තැන් වල කට්ටිය ඉතුරු වෙලා ඉන්නවා තාමත්. ආමිකේ කට්ටිය විසිරිලා. දන්නේ නැහැ කොහොම විස්තර. මොකද අද කාලේ වගේ නෙමෙයි. කට්ටිය දන්නේ නැහැ. කට්ටිය මේ කැලේ ඉන්න කට්ටිය විටින් විට ඇවිල්ලා කට්ටියට පහර දෙනවා. ආරක්ෂාවට ඉන්න කට්ටියට පහ ආමිකට පහ මෙයාලා පහර දෙනවා. ඒ වගේම ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන්න පටන් ගන්නවා. වගා ගිනි තියන්න පටන් ගන්නවා. ඔය වගේ දේවල් පටන් ගන්නවා. මෙයාලා තාම හිතන්නේ තාම යුද්ධය යනවා කියලා. ඉතින් මෙන්න මේකට විකල්පයක් විතර ඇමරිකාවේ ආමි එකයි ජපාන් ආමි එකයි ඔය කට්ටිය මේක තියලා හිතනවා අපි ප්ලේන් එකෙන් ගිහිල්ලා ලීෆ්ලට් දාමු. කීව පාරම මෙයාලා මේ විදිහට ලීෆ්ලට් දාලා කට්ටියව ගෙන්න ගන්න try කරනවා. යුද්ධය ඉවරයි. එන්න. ආමි එකේ කට්ටිය බොරු කරන්න අපිව ගෙන්න ගන්න බොරු කරන්න. අපි අහුවෙන්නේ නැහැ ඒවට. හැම පාරම මෙයා හිතනවා නෑ මේක බොරුවක්. ඇමරිකන් ආමි එකේ මාර කපටි වැඩ කරන්නේ අපි අහුවෙන්නේ නැහැ. තාම මාර කැලේ ඉන්න මෙයාලා. හරිද? කොහොනේ ඔය විදිහට ඔයාලා දන්නවද අවුරුදු 25ක් විතර ගත වෙලා යනවා. ඒ සම්පූර්ණ කාලයම මෙයාලා කැලේ. ඔන්න ඔහම දුක් විඳ තමයි මෙයාලා ඉන්නේ සටන් කරා. 1972 දී හරිද මේක 1945 යුද්ධය ඉවර වුණා. තාම යනවා මෙයාලා කැලේට වෙලා. හීරෝගේ හොඳම සගයෙක් වෙච්ච කවුද කොසූකා කියන එක්කෙනා මරණයටපත් වෙනවා. කොසූකා කියන එක්කෙනා මැරුණා කියන සිද්ධිය නිවුස් එකේ යනවා ජපාන්. ඒ කාලේ යුද්ධයට ගියපු කට්ටිය තාම සටන් කර කැලේ ඉන්නවා කියලා මිනිස්සු දැනගන්න මේ කාලේ. ඉතින් ඊට පස්සේ මිනිස්සු හොයන්න පටන් ගන්නවා මේ ගැන. සමහර හිතනවා මේක මිත්‍යක් කියලා. සමහර කියනවා බොරු කතාවක්. සමහර කියනවා කට්ටිය හදපු කතාවක්. සමහර හිතනවා මේ මාර වීරයෙක් නෙමෙයි තාම කැලේ සටන් කරනවා. අන්න එහෙමත් අයිඩලයිස් කරනවා. ඒ වගේම සමහර මෙයා රෝමාන්තිකරණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයා ගැන නිකන් අර ආදරෙන් බලන්න ගන්නවා සමහරු. දැන් ඔයා හිතලා බලන්න මෙයා මොන වගේ කෙනෙක්ද? මොකද්ද ඔයාගේ අදහස? මේ යනකොට මේ වගේ නිවුස් එක අහන්න හම්බ වෙනවා තව කෝල් එකකට. නොරියෝ සුසුකි මෙයාගේ නම. හරිද? අපි සුසුකි කියමු. හරිද? සුසුකි. මෙයා ටික පිස්සු වැඩ කරන කෙනෙක්. මිඩල් ඊස්ට් පැත්තට යන ආෆ්‍රිකාවට යනවා ට්‍රැවල් කරන අර හිපි කියන්නේ හිපි වගේ අර තැන් තැන් ඇවිදින බෑග් එකක් දාගෙන අන්න එහෙම කෙනෙක්. මෙයාට ගෝල් එකක් හම්බ වෙනවා දැන්. මෙයාගේ අරමුණ තමයි දැන් මේ කවුද මේ හීරෝව හොයාගන්න එක. තාමිකම් මෙහෙව්වා මෙයාව කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වුණා. හැබැයි මෙයා යනවා හොයාගන්න. සමහර වෙලාවට මෙයා නිදාගන්නේ හිරකෙවල්. සමහර වෙලාවට පොඩි කට්ටියකින් වැඩ කරලා සල්ලි හොයාගන්නවා කන්න. ඉන්න විදිහක් නැහැ, සල්ලි නැහැ. එහෙම දුක් විඳ තමයි යන්නේ. හැබැයි මෙයා ඒක එන්ජොයි කරනවා. හරිද? මෙයා යනවා පිලිපින් වලට. හීරෝ ඉන්නවා කියන්නේ මෙන්න මේ පැත්ත. ඔයා දන්නවද මෙයා දවස් 4කින් හීරෝ හොයාගන්න. මෙයා කරලා තියෙන්නේ කැලේට ගිහිල්ලා හයියෙන් කෑ ගහලා තියෙනවා හීරෝ ඔයා කොහෙද? ජපාන් එම්පරර් ඔයාගෙන බොරි වෙලා ඉන්නේ. එමු කියලා හයියෙන් කෑ ගහනවා. අන්තිමට කොහොම හරි සද්දේන හීරෝ හම්බ වෙනවා. හරි මේ සුසුකි ගිහිල්ලා හීරෝ එක පොඩි කයියක් දානවා. කයියක් දාලා කියනවා මගේ අරමුණ මෙහෙමයි. උනේ අරමුණු තුනක් තියෙනවා. එකක් තමයි ඔයාව හම්බෙන එක. හීරෝව හම්බෙන එක. ඊළඟට පැන්ඩාව බලන එක. හිමාලයේ ඉන්නේ අර හිමමින් යටි කියන්නේ. මෙන්න මෙයා හම්බෙන එකලු ඊළඟ අරමුණ. මෙයාගේ ගෝල්ස් තුනක් තියෙනවා. ඉතින් මෙයාගේ දැන් හීරෝ හම්බෙච්ච එක කම්ප්ලීට්. එයා ඊළඟට යනවා ඊළඟ දේ කම්ප්ලීට් කරන්න කියලා මෙයාට කියනවා. මෙයා කියනවා දැන් ජපාන් වෙනස් වෙලා තියෙන යුද්ධය ඉවර වුණා මෙච්චර කාලයකට කලින් දැන් එන්න ඔයා. එහෙම කියලා මෙයා කියනවා. ඉතින් එතනින් පස්සේ මෙයා ආය ජපාන් වලට යනවා. මිනිස්සු මෙයා වීරයෙක් විතර අදහන්න ගන්නවා ඊට පස්සේ. ඔන්න ඔහොම සිද්ධියක් තමයි උනේ.
මොකද හිතන්නේ මෙයාලා ගැන? බලන්න මෙතන දැන්නෙක් ඉන්නවා. බලන්න හීරෝ බලන්න. එයාගේ ලයිෆ් එකෙන් වැඩිම හරියක් කැප කරා මොකද්ද තේරුමක් නැති යුද්ධයක් වෙන. එයා වෙච්ච සෆරින් එක එයා කරපු කැපකිරීම වැඩක් උන්නේ නැහැ. යුද්ධ ඉවර වෙලා තිබ්බේ. එයා කොච්චර දේවල් කරත් කැලේට වෙලා ඒකේ වැඩක් උන්නේ නැහැ සමාජයට නේද? ඒ වගේම අනිත් කෙනා බලන්න. එයා පිස්සු විකාර කර ගියා නේද ඔය ඇවිද. අපිට පේනවා මේක ඇත්තට වැඩක් නැහැ නේද මෙයාලා කැපකිරීම වල. හැබැයි එයාලා ඒක එන්ජොයි කරා. එයාලා ඒකට වැලියුවක් දුන්නා. එයාලා ඒකේ තේරුමක් දැක්කා. එයාලා කරපු දේ. හීරෝගෙන් අහනවා කට්ටිය ඇයි ඔයා මෙච්චර කාලයක් හිටියේ මෙහෙම. දැන් ඒදී ජපානයේ අධිරාජ්‍යයත් මේ රෝගේ දාලා ගිහලා. ඒත් තාම මෙයාගේ රාජකාරී කරනවා. හීරෝ කියනවා එයාට අනක් දුන්නා කවදාවත් යටත් වෙන්න එපා කියලා. සෝ එයා යටත් දුන්නේ නැහැ කවදාවත්. ඒක වර්ත්ද? ඒක ඇත්තට මේ කැපකිරීම වටිනවද? අනිවාර්යෙන් අපි ලයිෆ් එකේ ඕනම දෙයකට අපි සෆර් කරනවා. සමහරවිට අපිට පර්සනල් ගෝල්ස් තියෙන්න පුළුවන්. අපි හැමදාම වෙනුවෙන් අපි සෆර් කරනවා. අවුට්සයිඩ් වර්ල්ඩ් එකට ඒක පේන්නේ. ඒක ජස්ට් අරමුණ නැති දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි අර දෙන්න බලන්න එයාලා මීනින් එකක් දැක්කා. එයාලා කරපු දේවල් වල. දන්නවද අන්තිම වෙච්ච දේ හීරෝට. හීරෝ දැන් අවුරුදු 30කට විතර පස්සේ තමයි ජපාන් වලට එන්නේ. ඒ වෙද්දි ජපාන් ගොඩක් වෙනස් වෙලා. එයා අර ජපාන් කල්චර් එක ආරක්ෂා කරන්න ගොඩාක් කැපකිරීම කරා. හැබැයි ඒ වෙද්දි අර වෙස්ටර්න් කල්චර් එක ජපාන් වලට ඇවිල්ලා. එයාලා ගොඩක් වෙස්ටර්න් ඇඳුම් අඳින්න අරන් කල්චර් එක වෙනස් වෙලා එයාට කොහොම හරි මේක බලන් ඉන්න බැරි වුණා. ඊට පස්සේ මෙයා ජීවිතේ අන්තිම කාලෙත් යනවා බ්‍රසීල් වලට. 1980 දී මෙන්න මෙයා බ්‍රසීල් වලට යනවා ගිහිල්ලා එයා මැරෙනකම්ම එහෙ ඉන්නේ. හරි අමුතු කතාවක් නේද? හැබැයි අපේ ලයිෆ් එක කොහොම කතා තමයි තියෙන්නේ. අර සුරංගනා කතා නෙමෙයි. ලයිෆ් එකේ ඇත්ත කතාව මේවා. මේ කතාව අහද්දී මට මතක් වුණා තව චරිතයක්. මම සානේ ඇනිමේ ෆෑන් කෙනෙක්. මට හම්බුණා සෝලෝ ලෙවෙනි කියලා ඇනිමේ එකක්. මෙන්න මේකේ ඉන්නවා ඉග්‍රිස් කියලා චරිතයක්. ඉතින් කොහොම හරි ඉග්‍රිස් අවුරුදු 100 ගණන් තිස්සේ රජතුමෙන් වෙන්නේ නැති සිංහාසනය ආරක්ෂා කරනවා. ඔන්න ඔය සමාන කතාව. හීරෝගෙන් ඉන්ස්පයර් වුණා වෙන්නත් පුළුවන් මේ හදද්දී. ඉතින් අපි ගොඩක් අය සමහර වෙලාවට වැරදි ගෝල්ස් පස්සේ දුවනවා. සමහර විට ජීවිත කාලේ පුරාම ඔයා කොච්චර හයියෙන් දිවත් වැඩක් නැහැ. කොච්චර ස්කිල් එකක් වල තිබ්බත් වැඩක් නැහැ. ඔයා දුවන්නේ වැරදි පැත්තට නා. වැරදි ගෝල් එක දිහා වුණා. කොහොමවත් ඔයාලට සපෝට් කරන්න වෙනවා. ඒ නිසා හරි ගෝල් එකක් තෝරාගෙන ඒ වෙනුවෙන් සෆර් කරන්න. ඉංග්‍රීසි වලින් කියනවා choose your poison කියලා. ඉතින් ඔයාගේ poison එක තෝරගන්න. දැනුවාර තේරෙනද මේක වෙනස් පොතක් කියලා. පස්සේ chapter එකේ කියනවා you are always choosing. හරි imagine කරගන්න කෙනෙක් වාගේ ඔළුවට තුවක්කුවක් තියලා කියනවා තෝ මැරතන් එකක් දුවන්න ඕන. කිලෝමීටර් 42යි ගාණක් තියෙනවා දුවන්න ඕන. දිව්වේ නැත්තම් ගෙදර හැමෝටම ඔන්නෝම තර්ජනයක් කරනවා. හරිද? සෝ එතකොට අනිවාර්යෙන් මහන්සි වෙවි එපා වෙයි මේක දුවන්න බෑ ප්‍රැක්ටිස් කරන්න නැතුව ඔයාට මාරම වේදනාකාරී අත්දැකීමක් වෙයි මෙන්න මේක. මොකද මම දුවලා තියෙන දන්නේ ඒක හරි අමාරුයි. ඊළඟට ඔයා හිතන්න ඔයා ගෝල් එකක් දාගන්න මම මැරතන් එකක් දුවනවා මට මාර ගෝල් එකක් මේක කියලා ඔයා හොඳ ෂූස් දෙකක් අරගෙන දවස් කිහිපයක් කරන් රෙඩියලා ඔයා කට්ටියටත් එන්න කියලා බලන්න ඔයා දුවනවා. ඒක කම්ප්ලීට් කරන එක ඔයාගේ ලයිෆ් එකේ මාරම ගෝල් එකක් වෙයි නේද? හොඳ සතුටුම හිතන මතක හිතන කාලයක් වෙයි නේද ඒක? එකම අවස්ථාව හැබැයි ඔයාට දැනෙන විදිහ වෙනස්. You are always choosing. ඔයා හැමතිස්සෙම තෝරනවාට කැමති දේ. You are always choosing කියන chapter එකේ තමයි කියන්නේ විලියම් ජේම්ස් ගේ කතාව. මම කලින් එක කිව්වා සාර්ථක වෙන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරා. ඒක බලන්න. මම ඒකේ කතා කරා මේ විලියම් ජේම්ස් ගේ කතාව. කොහොම හරි ඔයා මේ හැමදේම ඔයාගේ අනුදැනුව පිට තමයි කරන්නේ. ඔයා තමයි කන්ට්‍රෝල් කරන්නේ ඔයාගේ ලයිෆ් එක. ගොඩක් අය මේක අමතක වෙනවා. ඒ ලෙවල් වලට කරන සබ්ජෙක්ට් එක තෝරගන්නේ ඔයා. ඔයා කරන්න කැමති සෞන්දර්ය විෂය තෝරගන්නේ ඔයා. ඔයා යන්න කැමති කැම්පස් එක තෝරගන්නේ ඔයා. නැත්නම් ඔයා යන්න කැමති ජොබ් එක තෝරගන්නේ. ඒ හැම දෙයකම බලය තියෙනවා ඔයාට. හැබැයි ගොඩක් වෙලාවට ඔයා සමාජයට ඉඩ දෙනවා කමන්නේ තෝරන්න මං යන්නම් ඒකට කියලා. ගොඩක් වෙලාවට ඔයා එහෙම කරනවා. ඒ නිසා ලයිෆ් එකේ ගොඩක් අය අවුල් වෙලක් තියෙනවා. හැබැයි එයාලා එයාගේ ලයිෆ් එකේ වගකීම අතර ගත්තොත් ගොඩක් වෙලාවට ඒක වෙන්න ඉඩ තියෙන අඩුයි නේද? මොකද ඔයා හොඳ දෙයක් කරත් නරක දෙයක් කරත් ඔයා කියන්න ඕන ඔයා. අන්න ඒක ඔලුවට දාගන්න. ඒකයි මේ chapter එකේම කියන්නේ මෙච්චර කතා ගොඩක් කියලා. මේ කතා ගොඩක් තියෙනවා මේ පොතම මං කියන්නේ මොකද කට්ටියට බෝරින් වෙන්නත් පුළුවන් මෙහෙම කිව්වොත්. අනිවාර්යෙන් කැමති නම් අරන් කියවන්න. හත්වේ chapter ගැන කතා කරලා අපි ඉවර කරමු. Failure is a way forward. ඔයා mistake කරන තරමට ඔයාට පුළුවන් ඉස්සරහට යන්න. අපි ගහුවා Monopoly කියලා ගේම් එකක්, බෝඩ් ගේම් එකක්. මෙන්න මේක ටිකක් වෙනස් විදිහේ ගේම් එකක්. ඔයා සල්ලි වියදම් කරන්න ඕන, ඉඩම් ගන්න ඕන. අන්න ඔහම යන්න තියෙන්නේ. මේකේ වැඩිපුරම mistake කරන කෙනාට තමයි වැඩිපුර chance එකක් තිබ්බේ ඒක දිනන්න ඇත්තටම. සල්ලි පරිස්සම් කරගෙන පාඩුවේ හිටපු කෙනාට ඇත්තටම අන්තිමට පරදින්න උනා. කොච්චර සල්ලියක් ඔයා කාඩ් එකේ තිබ්බත් අන්තිමට බරද්දී යාට සල්ලි නැති කියලා. ලයිෆ් එක කොහොමයි? ලයිෆ් එකේ වැඩිපුර mistake කරන කෙනාට අලුත් chances හම්බ වෙනවා ඉස්සරහට යන්න. ඔයා හැබැයි සේෆ් සෝන් එකේ හිටියොත් හැමදාටම ඔයාට ලොකු chances හම්බ වෙනවා හැමදාම ගොඩක් වෙලාවට සේෆ් සෝන් එකේ. මේකයි. අපි මිස්ටේක් කරන්න බය වෙන තරමට ඔයාට chance එනවා අඩුයි. ඊළඟට අපි perfect moment එකක් කරගෙන ඉන්නවා. මම හොඳ job එකක් කරගෙන යන්නේ මම මේ වයසට ආවට පස්සේ මම මදින්න මෙන්න මේ වයසට ආවට පස්සේ මම මේ subject එක තෝරගන්න මම පොඩ්ඩක් ඉන්න ඕන පොඩ්ඩක් විතරයි. ඔයා ගොඩක් වෙලාවට safe zone එකේ ඉන්න try කරනවා perfect වෙලාවක් කියලා ගන්න. හැබැයි perfect වෙලාවක් එන්නේ නැහැ ගොඩක් වෙලාවට. do something principle කියලා දැන් මෙන්න මේ පොතේ කියනවා. මේක කියන්නේ ඇත්තටම අපි motivation එකක් කරගෙන ඉන්නවට වැඩක් කරන්න නේද?
අපිට ගොඩක් වෙලාට මොටිවේෂන් උන පාඩම් කරන්න හැම දෙයකට අපි හිතනවානේ හැබැයි ඒක අනිත් පැත්තට දෙයක් වෙනවා ඒ කියන්නේ ඔයා මොකක් හරි පොඩි වැඩක් කරලා පටන් ගත්තොත් එතනින් ඔයාට මොටිවේෂන් එකක් එනවා තව ලොකු වැඩක් කරන්න මේ දෙකම දෙපැත්තට වෙනවා අන්න ඒකයි කියන්නේ සෝ ඔයා මොකක් හරි වෙලාවක ස්ටක් කරලා ඉන්නවා පාඩම් කරන්න එනර්ජි නෑ මට බෑ මට මේ මැරතන් එක දුවන්න අමාරුයි මට බෑ මට මේ අලුත් ඔපචුනිටි එකට මට යන්න එනර්ජි මදි මට මොටිවේෂන් එකක් ඉන්න ඕන ඔයා එහෙම හිතනවා නම් එහෙම වෙන්නේ නැහැ ඔයා පොඩි ස්ටෙප් එකක් තියන්න එතෙන්ට යන්න එතනින් ඔයාට මොටිවේෂන් එන්න පටන් ගන්නවා ඒ ටික තමයි මම අද අරගෙන ආයෝ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඉතින් අන්තිමට අදා තියෙන and then you die ඔන්න ඔහොමයි හරි අමුතු පොතක් ඒ වගේම මෙයාගේ ideas හරි අමුතුයි ඒ වගේම පොත අනිවාර්යෙන් අරන් කියවන්න සහ මෙයාගේ වෙනම YouTube channel එකක් තියෙනවා ඒකේ තියෙන ලස්සන content the subtle art of not giving a f අපේ ලස්සන දේවල් කතා කරන WhatsApp channel එකක් තියෙනවා podcast channel එකකුත් තියෙනවා මේ දෙකටම එකතු වෙන්න සීරම් links තියෙනවා description එකේ goodbye and good luck